සියවස් ගණනකට එහා ලංකාවේ තිබුණ වාරි තාක්ෂණය ගැන අදටත් ලෝකය පුදුමයට පත්වෙනවා. වෙනත් ජාතීන් හිතන්නේවත් නැති කාලයක අපි වැසිකිලි පද්ධති නිර්මාණය කරනවා. ජල පද්ධති නිර්මාණය කරනවා. මහා කළුගල් පස් ගොඩනැගිලි බවට පත් කරනවා. රාජාවලිය අතත් යනවා හෙළයන් වැඩ දැමූ එවන් තවත් එක් ස්ථානයකට. අතීතයේ අපේ මේ පුංචි රටේ තිබුණා අපූරු වාරි ඉංජිනේරු තාක්ෂණයක්. නගරයේ සුන්දරත්වයේ රකිමින් රට පෝෂණය කළෙත් ඒ හරහා. මහමෙවුනා උයන මිහිඳු රහතුන් උදෙසා සඟ සතු කළ පසුව වෙනත් රාජකීය උද්‍යානයක අවශ්‍යතාවය පැන නැගෙනවා. ඒ සඳහා ක්‍රිස්තු වර්ෂ 3 දී පමණ දෙවනි පෑතිස්ස රජු මේ රන්මසු උයන ඉදිකළ බව පැවසුණත් ඊට පැහැදිලි සාක්ෂි මේ ඉතිහාසයේ නැහැ. රන්මසු උයන කියන්නේ රජවරුන්ගේ රාජකීය මගුල් උයන. සාක්ෂි නැති ලංකා ඉතිහාසයේ රාවණ රජුගේ මුතුන් මිත්තන් ජීවත් වුණු පරිසරයක් විදිහටත් මේ ප්‍රදේශය හඳුනා ගන්නවා. අනුරාධපුරයේ වාරි තාක්ෂණය වසඹ රජුගේ මූලාරම්භයක්. වසඹ රජු තමයි නගරයේ කෘතිම පොකුණු තැනූ බව කියන්නේ. ඉතින් අතීතයේ රජවරුන්ට හරි අපූරු නගර සැලසුම් කරණයක් සහ ක්‍රමානුකූල ජල සැපයුම් කරණයක් තිබුණු බවට හා එදා මේ විදිහට හෙළ රජවරු යොදාගත් වාරි ඉංජිනේරු තාක්ෂණය විශිෂ්ට ශිෂ්ටාචාරයක් අපිට තිබූ බව පැහැදිලි කරන අපූරු නිදසුනක් තමයි මේ රන්මසු උයන. අද අපි මේ කතා කරන රන්මසු උයනේ ජල සැපයුම් ක්‍රමවේදය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට සමාන බවට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් HCP බෙල් මහතා වරක් ප්‍රකාශ කරනවා. ඊට හේතුව විදිහට පෙන්වා දෙන්නේ තිසා වැවේ සිට කාණු පද්ධතියක් ඔස්සේ රන්මසු උයනේ පොකුණු වලට ජලය ගෙනවිත් එහි අතිරික්ත ජලය ඉසුරුමුණිය අවට කුඹුරු ස්වයං පෝෂිත කිරීමට ගලා යාමට ඉඩ සැලැස්වීමෙන් එදා නගර අලංකාරය වගේම කෘෂි කර්මාන්තය පවා සුරැකීමට වාරි තාක්ෂණය යොදා ගැනීම නිසා කියලා කියනවා. මේ රන්මසු උයන එදා අක්කර 40ක වස්පසරියක් පුරා විහිදුණු විශාල භූමියක්. උතුරින් මිරිසවැටි විහාරයත් දකුණින් ඉසුරුමුණි විහාරයත් බස්නාහිරින් තිසා වැව් තාවුල්ලත් මේ මනරම් උද්‍යානයට සීමා මායිම් ලකුණු කළා. බෙස්සගිරියෙන් හමුවන සිව්වන මහින්ද රජු සිදු කළ ශිලා ලේඛනයට අනුව මේ රන්මසු උයනේ පොකුණුවල රන්වන් පැහැති මසුන් ඇති කර තිබෙනවා. එසේ රන් පැහැ මසුන් සිටි නිසා මේ උද්‍යානය රන්මසු උයන බවට පත් වූ බව එහි සඳහන් වෙනවා. තිසා වැවේ ජල මට්ටමේ සිට අඩි 30ක් පමණ පහළින් මේ රන්මසු උයනේ පොකුණු තනා තිබෙන්නේ. ඒ නිසා උම්මක ජල මාතිකා නම් උමන් ජල පද්ධතියක් හරහා තිසා වැවෙන් සොරව්වකට ජලය හරවා ඒ සොරව්වෙන් ගලා යන මෙන්න මේ කාණු පද්ධති හරහා පොකුණු වලට ජලය සපයාගෙන තිබෙනවා. මේ කාණු පද්ධතිය ගඩොලින් අඩි 2650ක් දිගට ඉදිකර තිබීමත් සුවිශේෂී කාරණාවක්. මේ විදිහට කාණු වලින් ගෙන යන ජලය අඩු පීඩනයකින් බිසෝ කොටු හරහා පොකුණට රඳවා පොකුණු භූගතව එකිනෙක හා සම්බන්ධ කර අතිරික්ත ජලය එක් පොකුණකින් තවත් පොකුණකට ගලා යන පරිදි තමයි මේ පොකුණු වලට ජලය එක් රැස් කර තිබෙන්නේ. මේ අපූරු පොකුණු වලට මේ කාණු හරහා මිසක් පිටතින් ජලය එකතු වන්නට ඉඩක් නැහැ. ඒ වගේම ජලය ඉතා පිරිසිදුව රැස් කිරීමට රොන් මඩ පෙරණියට ලක්ව තමයි මේ කොටු හරහා රැස් වෙන්නේ. ඒ වගේම අපිරිසිදු ජලය පොකුණු ඔස්සේ ඇති මේ සිදුරු වලින් භූගතව බැහැර කෙරෙනවා. රාජකීය උද්‍යානය කියන්නේ ඉතා පිරිසිදු ජලය රැඳෙන තැනක් කීම නිවැරදි. ඒ වෙනුවෙන් තමයි මේ රන්මසු උයනේ ඇති පොකුණු 4ම නිර්මාණය වෙන්නේ. මේ පොකුණ ඇතුළත ඔබ දකින ගොඩනැගිල්ල දාරාගෘහය ලෙස හඳුන්වනවා. මේ ස්ථානය ගැන විවිධ මත පහළ වෙනවා. ඇතැම් අය මේ දාරාගෘහය තනා ඇත්තේ රාජකීයන්ට ඇඳුම් මාරු කර ගැනීමට බව පවසනවා. ඒ වගේම මේ දාරාගෘහය ලෝකයේ ප්‍රථම වායු සමීකරණ කාමරවලින් එකක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ කුටිය බැලූ බැල්මට හිරගයක් වගේ අද දිස්සුණත් එදා මේ කම්බි කණු මෙතන දකින්නට තිබුණේ නැහැ.
දිසා වැවෙන් කාණු පද්ධති හරහා රැගෙන එන ජලය එක් දිශාවකින් මේ කුටියේ වහලය ලෙස පෙනෙන ආවරණය මතට පතිත වී ඉදිරිපස දොරටුව දිය ඇල්ලක්සේ වැසී යන බව පැවසෙනවා. ඉතින් මේ කුටියට රජවරු ඇතුල් වූ පසු ඉහළින් ජල පද්ධතිය විවර කරන්නේ ඇතුළත සිදුවන දේ පිටතට නොපෙනෙන පරිදි. ජල වාෂ්ප නිසා මේ කුටිය ඇතුළත සිසිලස රැඳෙනවා. දාරාගෘහය, කෙළගය, නේපත්‍යාගාරය ලෙස එදා හඳුන්වා ඇති මේ ස්ථානය රාජකීයන් රතී කෙළියේ යෙදුණු ස්ථානය ලෙස සැලකීම තවත් සුවිශේෂී මතයක්. මේ පොකුණේ ගල් මත ජල ක්‍රීඩා කරන ඇත් රූප සමූහයක් ඔබට පෙනෙනවා ඇති. ඉසුරුමුණී විහාරයේ පොකුණේ පවන් මෙවන් ඇත් රූප තිබෙනවා. මේ ඇත් රූප වලින් වලාකුළු හා වර්ෂාව සෞභාග්‍ය ප්‍රීතිය හඟවන බව විද්වතුන් මත පළ කරනවා. ඉතින් මේ උද්‍යානයේදී තමයි රජ කුමරෙකුට තම පෙම්වතිය හමුවන්නේ. සාලිය අශෝකමාලා ප්‍රේම කතාවේ ආරම්භය මෙතන විදිහට පුරාවෘත්ත ලියවී තිබෙනවා. ඒ බව සනාථ කිරීමට වගේ මේ උද්‍යානයෙන් අද අනුරාධපුර ඉසුරුමුණිය කෞතුකාගාරයේ දකින්නට ඇති මේ අපූරු ඉසුරුමුණියේ පෙම් යුවල කැටයම හමුවනවා. මේ කැටයමේ ඇත්තටම සිටින්නේ කවුරුන්ද යන්න මතභේදාත්මක නමුත් මේ හමුවන්නේ රන්මස උයනේ ගොඩනැගිලි නටබුන් අතර ඇති පැති බැම්මකින් වීම සුවිශේෂී කාරණාවක්. ඒ වගේම විශ්ව දොරටුව, තරු දොරටුව හෙවත් සක්වල චක්‍රය පවා මේ රන්මසු උයනෙන් තමයි හමුවන්නේ. රාජාවලී ඒ ගැන සවිස්තරාත්මක පැහැදිලි වැඩසටහනක් මින් පෙර සිදු කළා ඔබට මතක ඇති. ඉතින් මේ අපූරු පොකුණු අතර ඇවිද යනකොට මේ ගල් මත යම් ආවරණ රඳවා තිබූ සිදුරු ගල් පඩි වැනි දෑ ඔබට දකින්නට පුළුවන්. ඒ වගේම හඳුනා නොගත් රූපාක්ෂර පවා මෙසේ හමුවන්නේ මේ අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් යන්න මතක් කරමින්. අනුරාධපුර සංචාරයට යන ඔබත් මේ ස්ථානවලට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. මේ හෙළයන් වැඩ පෙන්වූ ස්ථාන. මෙවැනි අපූරු නිර්මාණ ලෝකයේ වෙන කොහෙවත් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වාරි ඉංජිනේරු තාක්ෂණය ලංකාවේ හෙළයන්ට පමණ ආවේනික සුවිශේෂී වූ කාරණා. විශ්ව ශක්තිය සමග සම්බන්ධකම් පැවැත්වූ අතීත මුතුන් මිත්තන් ජලය සමග සිදු කළේ එසේ මෙසේ කාරණාවක් නොවන බව ඔබට පැහැදිලි වෙයි. වැවක් ආසන්නේ පොකුණු ගණනාවක් අතර විශ්වයට ආමන්ත්‍රණය කළ හෙළයන්ගේ නිජබිම රන්මසු උයන ලෙසයි ලංකා ඉතිහාසයට එක්වන්නේ.